28 බණවාරයෙන් පස්සේ සාමාන්‍ය විදිහට බණවාර පැවැත්වෙනවා. ඉතින් ඒ අතර අපි ගෙදර ලහි ලහියේ සූදානම් වෙනවා පළමුවෙනිදා කඨින චීවරයෙන් නිවසට වැඩම කරන පින්කම වෙනුවෙන්. ටෙන්ට් ගහන කට්ටිය ටෙන්ට් ගහනවා, එතකොට තීන්ත ගහනවා කට්ටිය එකතු වෙලා. ඒ වගේ ගෙදර දැන් කඨින චීවරය ගෙදරට වඩම්මනවා කියන්නේ ගෙදර පිරිසිදු වෙන්න ඕනේ, ගෙදර නැවුම් වෙන්න ඕනේ. ඉතින් මේ දේවල් වලට කට්ටිය ඔක්කොම එකතු වෙලා පවුලේ අය, එතකොට අපිට උදව් කරන කට්ටිය මේ වගේ අපි හැමෝම එකතු වෙලා දැන් මේ ලෑස්ති වෙන ගමන් පළවෙනිද පින්කමට කඨින චීවරය වඩම්මවන්න. මේ නිවස මගේ තාත්තගේ මහගෙදර. එතකොට මේ ගෙදර මීට කලින් කඨින චීවරයක් තිබිලා තියෙනවා 1988. ඉතින් වසර 36කට පස්සේ උදා වෙන මේ මොහොත වෙනුවෙන් තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ හැමෝම. ඉතින් මේ දවස්වල අපේ නෑදෑයෝ, යාළුවෝ, හිතවතුන්, ඒ වගේම මේ සඳහා උදව් උපකාර කරපු හැමෝටම මේ උතුම් කඨින චීවර පින්කමේ පින් අනුමෝදන් වෙනවා. මේ හැම දෙනාටම මේ පින් අනුමෝදන් වේවා කියලා මම මේ වෙලාවේ ආයෙමත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් පළවෙනිදා පින්කමට අවශ්‍ය බඩු එහෙම ගන්න ගියා අපිට කලින් දවසේ. එතකොට අපි මයිරකෝවිලට ගියා මල් මාල ගන්න. ඉතින් මේ අපි ඔක්කොම ලෑස්ති වෙන්නේ පළවෙනිදා කඨින චීවරය වඩම්මන පින්කමට. අපි කැවිලි මේස වෙනුවෙන් කැවිලි හැදුවා, කුකීස් ඒ වගේ දේවල් ගෙදර ලෑස්ති කරගත්තා. ඉතින් පළවෙනිදා කඨින චීවරය නිවසට වඩම්මවනවා පෙරහැරකින් බෞද්ධ කාන්තා සමිතියේ සමාජිකයන්. ඉතින් ඒ වැඩමුවට පස්සේ උදේ තේපැන් සංග්‍රහයක් දීලා, ඊට පස්සේ සාංගික දානයක් දීලා, අපේ කට්ටියට දහවල් ආහාර දීලා සංග්‍රහ කළා. මේ වගේ ගොඩාක් වැඩ තියෙනවා පළවෙනිදාට. ඉතින් ඒ වෙනුවෙන් තමයි අපි මේ සූදානම් වෙන්නේ. පළවෙනිදා උදේ වෙද්දී චීවරේ වඩම්මවන්න කලින් මේ මණ්ඩපේම ලස්සනට හැදුවා. දැන් මේ ඉතින් උතුම් කඨින චීවරය අරගෙන බෞද්ධ කාන්තා සමිතියේ සමාජිකයන් පෙරහැරකින් නිවසට එන අයුරු තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. හුඟක් අභියෝග ආවා, හුඟක් ප්‍රශ්න ආවා. ඉතින් මේ අභියෝග ප්‍රශ්න, එතකොට වර්ෂාවෙන් වෙච්ච ගැටලු, ඔය වගේ ගොඩාක් දේවල් අතර පළවෙනිද මේ මොහොත වෙනකොට සියලුම දේවල් සූදානම් වෙලා තිබුණා. ඒවට උදව් කරපු හැමෝටම නැවත වාරයක් ස්තුතිවන්ත වෙන අතරම මේ පින්කමේ සියලුම පින් ඔබටත් අනුමෝදන් වෙනවා. දැන් ඉතින් චීවරය නිවසට වැඩම කරවලා අපි ලස්සනට සකස් කරපු මණ්ඩපයේ චීවරය තැන්පත් කළා. මේ ලස්සන සවුකල මල් එහෙම පෙරහැරේ වඩම්මවගෙන යන්න තමයි හදලා අරගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් ඒ වෙලාවේ නිවසට ආපු හැමෝම වෙනුවෙන් කැවිලි මේසයක් අපි එදා ලෑස්ති කරලා තිබුණා. කිරිබත්, කැවුම්, කොකීස්, ඒ සියලු දේවල් එක්ක. ඉතින් ඒ මොහොතේ ඒ ආපු හැමෝටම සංග්‍රහ කරන විදිය තමයි මේ. 100ක් 150ක් විතර ඒ වෙලාවේ ඇවිල්ලා හිටියා. ඊට පස්සේ උදේ 9 මාර වගේ වෙනකොට කඨිනානිසංස ධර්ම දේශනාවක් අපි සූදානම් කරලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ස්වාමින් වහන්සේ නිවසට වැඩම කරන අයුරු තමයි මේ. පින්කම්වල අනුපාත පිළිබඳ පැහැදිලි කරන සමහර වෙලාවට අන්‍ය ආගමිකයෝ නෙමෙයි, සමහර වෙලාවට මහා සංඝරත්නයමයි සමහර විග්‍රහයන් කියනවා ඒ කඩින පින්කම් වලට
ඒකේ ආනිසංස පිළිබඳ සාකච්ඡා කරන ධර්ම දේශනා තියෙනවා. අනිත් පැත්තේ ඊට පස්සේ ආපු හැමෝම කටින චීවරය වන්දනාමාන කරා. ඒ වන්දනාමාන කරලා දහවල් සාංගික දානෙට තමයි අපි දැන් සූදානම් වෙන්නේ. ඥාය කටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමිච්ච කටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි. සදාතුක කරුණුන් වහන්සේ එහෙම නිවසට වැඩම කරවලා දැන් මේ දහවල් සාංගික දාන වෙනුවෙන් හැමෝම සූදානම් වෙන අයුරු. शरणं गच्छामि संघं शरणं गच्छामि. නවතවතාව කවුරු සාදුකාරයක් දෙවරක් නමස්කාරය කියන්න තිසරණ සහිත පංච සීලය සමාදන් වීම. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේ උදෙසා පළමු කොට සවිසුද්ධ උත්තේජික බුද්ධ පූජාවන් පවත්වාන තුර්ව සුපටිපන් මහා සංඝ රත්නයට සපරිකර සංඝගත දක්ෂිනාවක් පූජා කිරීමෙන් ජනිත වන්නා. ඉතින් මුලින්ම බුද්ධ පූජාව එහෙම පවත්වලා ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කිරීම ආරම්භ වුණා. शरणं गच्छामि धर्मं शरणं साठ परिक्कार इच्चितं पच्चितं तुय्यं चित्तमेव समिच्यतु सभ्ये සිද්ධකල් අවසානයේ අපේ සිතේ සතර ප්‍රසාදයේ පැහැදීම දිනනවා නම් පින්නතුනේ මෙතනින් ලැබෙන ආනිසංසය මහත්ඵලයි මහානිසංසයි කියලායි දේශනාව තුළ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් පැන් වඩලා එහෙම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරලා ඒ වැඩ කටයුතු අවසන් වුණා. ඉතින් ඊට පස්සේ සහභාගී වෙච්ච හැම දෙනාටම දහවල් කෑම එහෙම ලෑස්ති කරලා තිබුණා. ඉතින් නොවැම්බර් මාසේ 5 වෙනිදා පාන්දර වෙනකම්ම කටින චීවරේ නිවසේ තැන්පත් කරලා තිබුණා. දහස් දෙනෙකුට වඩා වැඩි පිරිසක් ඒ දවස් ටිකේ චීවරේ වන්දනාමාන කරගන්න නිවසට පැමිණියා. ඉතින් අපි උදේ දවල් හවස තුන් වේලම බුද්ධ පූජාව ගිලම්පස පූජාව එහෙම කටින චීවරයට පැවැත්වුවා. ඉතින් ඒ දේවල් සිද්ධ වුණේ කොහොමද සහ දවස් දෙකක්ම රාත්‍රියේ ගිහි පිරිස් සජ්ජායනාවක්ද සිද්ධ වුණා. මේ දේවල් ඔක්කොම අපි ඊළඟ වීඩියෝවෙන් බලමු. අදට ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.